ජීවිතයේ සමහර දවස් තියෙනවා ඒ දවස ගැන අපි ගාව කිසිම ප්ලෑන් එකක් නැති. අදත් අන්න ඒ වගේ දවසක්. උදේ ඉඳන්ම වැස්ස. ඉතින් කරන්න විශේෂ වැඩකුත් නැති නිසා මම ගෙදර තිබ්බ පරණ පොතක් ගත්ත එළියට. මේ පොත ඇත්තටම ස්ට්‍රෙස් රිලීස් කරන්න මණ්ඩලා ආර්ට්ස් තියෙන පාට කරන පොතක්. ඉතින් මම මේ චිත්‍ර පාට කරන ගමන් චිත්‍රය තවත් ලස්සන වෙන්න පාට මික්ස් කරලම් පාට කරන්න ඕන කියලා හිතුවා. මෙහෙම චිත්‍රය පාට කර කර ඉන්න ගමන් පාට මික්ස් වෙද්දි මට හිතුණ දෙයක් තමයි මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. පාටක් තව පාටක් එක්ක මික්ස් වෙද්දි ඒ මික්ස් වෙන පාටට පුළුවන් කලින් තිබ්බ පාටේ එළිය තවත් වැඩි කරන්න. ඒ වගේමයි ඒ පාටට පුළුවන් කලින් තිබ්බ පාටේ එළිය තවත් අඩු කරන්න. සරලවම කිව්වොත් මෙන්න මෙහෙමයි. ලයිට් කලර් එකක් ඩාර්ක් කලර් එකක් එක්ක මික්ස් කරොත් ඒ ලයිට් කලර් එකේ එළිය පොඩ්ඩක් අඩු වෙනවා. එහෙම නැත්නම් ලයිට් කලර් එකක් ලයිට් කලර් එකක් එක්ක මික්ස් කරොත් ඒ කලර් එක තවත් කලර්ෆුල් වෙනවා. එළිය වැඩි වෙනවා. එහෙම නැත්නම් මෙහෙම හිතන්නකෝ. ඩාර්ක් කලර් එකක් ඩාර්ක් කලර් එකක් එක්ක මික්ස් කරොත් අපිට ලැබෙන රිසල්ට් එකත් අඳුරු පැහැයක් ගන්නෙ. හැබැයි අපි දැනගන්න ඕනේ අපේ චිත්‍රයට ගැලපෙන්නේ ලයිට් කලර් එකක්ද ඩාර්ක් කලර් එකක්ද කියලා හරියටම තෝරගන්න. හැබැයි මම අද මේ කියන්න යන්නේ ඒක ගැන නම් නෙමෙයි. සරලවම කිව්වොත් ඔයාලා අහලා තියෙනවද එකම කම්පැනියක් සහිත මිනිස්සු එකට සෙට් වෙනවා කියලා? ඒගොල්ලන්ගේ ලැබෙන අවුට්පුට් එකත් හරිම ස්ට්‍රෝං. හරියට ලයිට් කලර් එකක් ලයිට් කලර් එකක් එක්ක සෙට් වෙනවා වගේ. ඒක අනිත් පැත්ත හිතන්නකෝ. ඩාර්ක් කලර් එකක් ඩාර්ක් කලර් එක. නෙගටිව් ප්ලස් නෙගටිව්. අවුට්පුට් එකත් අනිවාර්යයෙන්ම නෙගටිව්. ඉතින් මේ ලයිට් ඩාර්ක් ගගා මම ඔයගලන්ට කියන්න හැදුවේ අපේ ජීවිතේත් සමහර අවස්ථා තියෙනවා අපිට ජීවිතේ කා එක්කම හරි මික්ස් කරගන්න වෙන. ජීවිතේ කා එක්කම හරි බෙදා ගන්න වෙන. ඉතින් ඔයාලට දැන් තේරෙනවද එහෙම අපි මික්ස් කරගත්තී මික්ස් වෙන කෙනාට අපේ ජීවිතයට කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. පාට පෙට්ටියේ කොච්චර පාට තිබුණත් අපි දැනගන්න ඕනේ අපේ පාට තවත් දීප්තිමත් කරලා පෙන්නන පාටක් තෝරගන්න. අපි වැදති පාටක් තෝරගත්තත් සමහරක් වෙලාවට අපේ දීප්තියත් අඩු වෙලා අපි අඳුරම වෙලා යන්න පුළුවන්. මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. ලයිට් කලර් එකක් ඩාර්ක් කරනවා වගේ ලේසියෙන් ඩාර්ක් කලර් එකක් ලයිට් කරන්න බෑ. ඉතින් ඔයාලගේ ජීවිතය කා එක්ක හරි බෙදා ගන්න නම් යන්නේ ඒක හරි පරිස්සමට කරන්න ඕන දෙයක්. ඉස්සර කතාවක් තියෙන්නේ බල්ලොත් එක්ක läග්ගොතින් නැගිටින්න වෙන බලු මැක්කොත් එක්ක කියලා. ඒක නිකම්ම නිකන් කතාවක් නෙමෙයි. ඔයාලා ජීවිතයට කෙනෙක් තෝරගත්තී ඔයාලගේ වයිබ් එකට ගැලපෙන ඔයාලගේ දීප්තිය තවත් වැඩි කරන කෙනෙක්ව තෝරගන්න. ගොඩක් වෙලාවට ආශ්‍රය කරද්දී ධනාත්මක මිනිස්සුන්ව විතරක් ආශ්‍රය කරන්න. මොකද ඔය ධනාත්මක බව ඍණාත්මක බව බොහෝ වෙනවා. ඉතින් මට මේ පාට පෙට්ටියෙන් කියන්න ඕනනේ ඔයගලන්ට ඔන්න ඔය කතාව තමයි. ඔයාලත් මික්ස් වෙද්දී හරි පරිස්සමට මික්ස් වෙන්න. ආයෙත් දවසක එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.